එතකොට අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ SQL වල අපිට හම්බ වෙනවා joins කියලා જાතියක්. ඔන්න ඔය joins ගැන තමයි මේ වීඩියෝ අපි කතා කරන්න යන්නේ. හරිද? එතකොට joins ගත්තට පස්සේ අපිට joins වර්ග කිහිපයක් හම්බ වෙනවා SQL වලදී. simple join එක, නැත්නම් නිකම්ම join කියලා කියනවා. ඊට පස්සේ inner join එක, outer join කියලා එකක් අපිට හම්බ වෙනවා. outer join එක අපි කොටස් දෙකක් ගැන කතා කරනවා. left outer join එකයි, right outer join එකයි. හරි. examples එක්ක මේක අපි කතා කරගෙන යමු ඉස්සරහට. right ඔයාලට පේන ඇති මම ටේබල් එකක ඉඳලා තියෙන ඉස්සෙල්ලා අපි කතා කරන්නේ simple join එක ගැන. මේ simple join කියන්නේ inner joinම තමයි. හරිද? inner join එකටම තමයි simple join කියලා කියන්නේ. මේ simple join එක ලියන සාමාන්‍ය ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඔය 22 එහෙම ඇවිල්ලා තියෙනවා මේ simple join එක essay එකට. හරිද? ඒතකොට ඒක inner join එක විදිහට ලිව්වත් නිකන් normal simple join එකක් විදිහට ලිව්වත් එකයි කොහොමත් එකම දේ තමයි වෙන්නේ. simple join කියන්නේ inner join එකටම තමයි. inner join එකේම විදි දෙකක් අපි ඉගෙන ගන්න කියලා හිතන්නකෝ. simple join inner join කියලා. ඊළඟ inner join එක වෙනම ඉගෙන ගන්නවා. මේකත් inner join තමයි. හරි. ඔයාලට පේන ඇති මම department table එකකුයි employee table එකකුයි දාලා තියෙනවා. ඒතර මේ department table එකේ department ID එකයි අදාළ department name එකයි තියෙන්නේ. employee table එකේ එක එක employee වැඩ කරන්නේ මොන department එකේද කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට විශේෂත්වයක් පේනවා මේ රවිට department එකක් නැහැ. ඒකෙන් තමයි මෙතන මේ null කියලා ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒතර ඔයා දන්නා SQL වල constraints තියෙනවා. මේ not null constraint එක පාවිච්චි කරේ නැත්නම් මේ වගේ null කියලා එන්න පුළුවන්. හරිද? දැන් මෙයා null. මෙයාට value එකක් නැති හින්දා මෙයාට කියන්නේ department එකක් නැහැ. ඒක පොඩ ඔළුවේ තියාගන්න. ඒකයි මේ null කියලා ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒතර ඔයාලට තව දුරටත් පේන ඇති මේ marketing department එකේ කවුරුත් නැහැ කියලා. මේ 40 marketing department එකේ කවුරුත් නැහැ. එතකොට ඔයාට ඕන වුණා කියලා හිතන්න මෙන්න මේ එක එක employee වැඩ කරන department එක මොකද්ද බලා ගන්න ඕන වුණා කියලා හිතන්නකෝ. එක එක employees ලා වැඩ කරන department එක මොකද්ද කියලා බලා ගන්න ඕන වෙනවා. හිතන්න ඔය inner join පාවිච්චි කරා කියලා. inner join කියන්නේ simple join එක. simple join එක පාවිච්චි කරොත් එහෙම මේකෙදි වෙන්නේ දෙපැත්තම match වෙන rows විතරයි ඔයාලට පෙන්වන්නේ. join අපි පාවිච්චි කරන්නේ SQL වල table දෙකක් හෝ කීපයක් table දෙකක් හෝ කීපයක් join කරගන්න. එකට join කරලා දැන් උදාහරණයක් විදිහට ඔයාලට කිව්වොත් select department ID from department කියලා. හරිද? ඔයාලට කරන්න පුළුවන්. මම මෙච්චර කාලේ SQL වල තනි table එකක් එක වැඩ ගන්න ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්නේ table දෙකක් connect කරලා කොහොමද වැඩ දාන්න. නැත්නම් table දෙක match වෙන data කොහොමද කෙනෙක් connect කරලා ගන්නේ. උදාහරණ මේ table දැන් මේ table එකේ මෙයාගේ primary key එක මම ඕන ඉරක් ගහන්නම්. මෙයාගේ primary key එක අපි මෙතෙන්ට ගෙනලා තියෙනවා. මෙයාගේ employee primary key. මෙයාගේ primary key එක මෙතෙන්ට අපි foreign key එකක් විදිහට ගෙනලා තියෙනවා මේ. ඒතර මේ table දෙක connect කරලා ඉන්නලා තියෙන්නේ. මේ අපි අද ගන්න එකනේ. ඒතර SQL වල අපිට මොකද්ද මේ output එක ගන්න මේ මෙහෙම table දෙයක් තියෙනවා. ඒතර SQL වලදී අපිට හිතන්න ඕනේ කියලා මේ එක එක employee වැඩ කරන department ඔයාලට හිතන්න department name එක බලා ගන්න ඕනේ. table දෙයක් වෙනම තියෙනවා connect කරලා connection එක හදලා දැන් ඔයාලට බලා ගන්න ඕනේ employee name එකයි ඒ employee වැඩ කරන department name එක. කියන්නේ මෙතන join කරන්න වෙනවනේ. මොකද department name එක මෙතන තියෙන්නේ. employee විස්තර employee name එක මෙතන තියෙන්නේ. දැන් මේ දෙන join කරන්න වෙනවා. හිතන්න ඔය simple join එක පාවිච්චි කරා කියලා. simple join එක පාවිච්චි කරද්දී වෙනස තමයි මේ simple join එකේදී වෙන්නේ දෙපැත්තටම match වෙන rows විතරයි ඉන්නේ. උදාහරණයක් මේ බලන්න අපි simple join එක ලියලා බලමු. simple join එක ලියන්නේ මෙහෙමයි. අපිට ඉස්සෙල්ලාම බලා ගන්න ඕනේම අපි ලියනවා. ඒ කියන්නේ අපි select එකට දාන්නේ. select මට දැන් මොකද්ද බලා ගන්න ඕනේ? table දෙක තියෙන්නේ මේවා හරියද? මට මෙන්න මේ department table එකෙන් department name එක බලා ගන්න ඕනේ සහ employee table එකේ employee name එක බලා ගන්න ඕනේ. මම ඒක ලියන්නම්. මෙන්න මේක හරියද මේ? මෙන්න මේ පිළිවෙලට ලියන්න ඕනේ. employee dot කියලා කියන්නේ employee table එකෙන්. දැන් අපිට නිකම්ම column එක විතරක් දාන්න බෑ. තනි table එක නම් එහෙම දාන්න තිබ්බ. නිකම්ම column එක විතරක් අපිට දැන් දාන්න බෑ. ඇයි? table දෙක තමයි ආ ඉන්නේ. හරිද? එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මේ table දෙක අර column එකක් ගද්දී අපි මොන table එකෙන්ද ගන්න කියලා කියන්න ඕනේ. හරිද? employee table එකෙන් කියන්න තමයි මේ dot එක. දැන් මේ employee table එකෙන් emp name එක ගන්න ඕනේ. කමා department table එකෙන් dip name එක ගන්න ඕනේ. table name එක දැම්මා. department table එකෙන් dip name එක ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති කියලා හිතනවා මේ department කියලා ලියලා dot එකක් තියලා dip name කියලා දැම්මා. මෙතන කවුරුන් පොඩ්ඩක් පේන දිගේසක් තියෙනවා. ඒවට තේරෙන්නේ නැති මෙතන ලියුවකින්ද? right. දැන් කියන්න ඕනේ කොහෙන්ද ගන්න කියලා. මොකද්ද අපි පාවිච්චි කරන table දෙක? from employee table එකයි use කරන tables එක නම් from employee table එකයි department table එකයි. ඔන්න දැන් ගන්න ඕනේ මොනවද කියලා කිව්වා.
ගන්න කොහෙන්ද කියලා මෙතනත් කියනවා ගන්න කොහෙන්ද කියලා මෙතනත් කියනවා ගන්න කොහෙන්ද කියලා. ටේබල් දෙකේ නම් පාවිච්චි කරන ටේබල් 10ක් තිබ්බොත් ටේබල් 10ම ලියන්න ඕනේ. දැන් අපි කියනවා කොහොමද යාළුවා මැප් කරගන්නේ කියලා. රයිට්. මෙන්න මේක තමයි පොයින්ට් එක. where දැන් කොහොමද මේ දෙනවා සම්බන්ධ කරගන්නේ? ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ ඩිපාර්ට්මන්ට් ID සමානයි. ඒතර ඔයාලට එන්න ඕනේ පිළිවෙලට තමයි උදාහරණයක් විදිහට ඔයාලට හිතන්න එම්ප්ලොයි නේම් එක පෙන්නලා ඩිපාර්ට්මන්ට් නේම් එක බලා ගන්න ඕනේ. ඒ කියන්නේ එම්ප්ලොයි නේම් එකෙන් නම් ඔයාලට සෝට් අවුට් වෙන්න ඕනේ. ඒක ඔයාලට තේරෙයි මම මොකක්ද කියන්නේ කියලා. ඔයාලට දැන් අමල්ගේ ඩිපාර්ට්මන්ට් එක ඉස්සෙල්ලා පෙන්න ගන්නවා. කමල් ගීට පස්සේ නිමල් ගීට පස්සේ සුනිල් ගීට පස්සේ රවි තියෙනවා ඊට පස්සේ. එහෙම අර ඔයාලට එම්ප්ලොයි නේම් එක සහ එම්ප්ලොයි නේම් එක මූලික කරගෙන එම්ප්ලොයි නේම් එක දිහා බැලුවා එයාගේ ඩිපාර්ට්මන්ට් එක පින් කරා. එම්ප්ලොයි නේම් එක ඊළඟ එම්ප්ලොයි නේම් එක දිහා බැලුවා එයාට අදාළ ඩිපාර්ට්මන්ට් නේම් එක පෙන්නුවා. එහෙමනම් ඔයාලට කරගන්න ඕනේ ඔයා දාන ඕඩ එකක් තියෙන. ඒතර ඔයා මෙතන මෙහෙම දැම්මොත් එහෙම ඔයා දානවා මේ කොහොමද මේ දෙන්න මැප් මේ දෙන්න කනෙක්ට් වෙලා තින්නේ කොහොමද? ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ ඩිපාර්ට්මන්ට් ID එක එම්ප්ලොයි ටේබල් එකේ ඩිපාර්ට්මන්ට් ID එකට සමාන වෙන තැන්වලදී නේ මෙයා කනෙක්ට් වෙන්නේ මේ 10 මෙතෙන්ට මේ 20 මෙතෙන්ට මේ 10 ආයෙත් මෙතෙන්ට. එතකොට මේ දෙන්න අනුව තමයි මේ දෙන්න පාවිච්චි කරනවා මේ ප්‍රයිමරි කී ෆොරන් කී පාවිච්චි කරනවා මේ දෙන්න කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට කොහොමද මේ ටේබල් දෙක කනෙක්ට් කරන්නේ? ඩිපාර්ට්මන්ට් ටේබල් එක අපි මෙහෙම ඉදමු. ඔව් අපි මෙහෙම ඉදමු. ඔව් අර විදිය හොඳයි. ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ ඩිප් ID එක එම්ප්ලොයි ටේබල් එකේ employee dot dip id එකට සමාන වෙන තැන. dip id එකට සමාන වෙන තැන. dot එකෙම තිබෙන මෙතන තමයි dot එක තිබ්බේ. dip id එකට සමාන වෙන තැන. right. කොහොමද අපි මේ දෙන මැච් කරේ? මේ දෙන සම්බන්ධ කරේ කොහොමද? department table එකේ department id එක employee table එකේ department id එක employee id එකේ department id එකට මැච් වෙන තැන මොනවද පෙන්වන්නේ කියන්නේ? employee employee name එකයි department එකේ අර ඒ දෙන්නගේ department name එකයි. අපි බලමු මේක කොහොමද output එක එන්නේ කියලා. දැන් මේ දෙන සම්බන්ධ කරා අපි. එතන මේ කැලල පාවිච්චි කරලා අර primary key foreign key පාවිච්චි කරලා මේ table දෙක connect කරන්න තමයි මේ කැලල පාවිච්චි කරේ. හරි. අපි බලමු මේ දැන් කොහොමද output එක එන්නේ කියලා. එතන මේ සාවා දන්නා select එක අපි දාන පිළිවෙලට තමයි output එක එන්නේ කියලා. එතන ඉස්සෙල්ලාම මොකද employee name ඊට පස්සේ department name එක තමයි column එකේ ඉන්නේ. මෙහෙම දැන් එන්නේ. output එක එන්නවනේ මෙහෙම. දෙකක් එන්න ඕනේ output එකේ name එක පෙන්න ගන්න ඕනේ. ඔයාට පෙන්නනවා. අර පැත්තෙන් dip name එක පෙන්නනවා. ඔය පිළිවෙල තමයි එන්නේ. හරි. දැන් බලන්න output එක generate වෙන විදිහ මේකේ. මෙන්න මෙතනින් තමයි හොයාගන්නේ output එක කොහොමද generate වෙන්නේ කියලා. මේ සමාන කිරීමේ ලකුණට වම් මත පැත්තේ තියෙන. මෙන්න මෙයා තමයි මූලිකත්වය දෙන්නේ. මෙයා තමයි priority දෙන්නේ. ඉස්සෙල්ලාම බලන්න department table එකේ department ID දිහා. department table එකේ department ID දිහා තමයි ඉස්සෙල්ලා බලන්නේ. ඉස්සෙල්ලා ඉන්නේ 10 නේ ඉස්සෙල්ලා ඉන්නේ 10. එහෙනම් මේ ටේබල් එකට ගිහිල්ලා බලනවා 10 තියෙන කට්ටිය කවුද කියලා. මේ department ID ටේබල් එකේ department ID එක තමයි මේ වම්මත පැත්තේ තියෙන. එහෙනම් එයා අනුව තමයි sort වෙන්නේ. හරිද? ඒතකොට department ID එක මේ 10 තියෙන එක්කෙනා 10 තියෙන කාගෙද කියලා බලනවා. කාගෙද? අමල්ගේ නේ. එහෙනම් ඉස්සෙල්ලාම අමල් එනවා ඔන්න. ඔන්න ඉස්සෙල්ලා අමල් එනවා. department name එක මොකද්ද? IT එක. මේක ආවා. right. ඊට පස්සේ දැන් ඒක ඉවර වෙලා ඉන්න ඕනේ department ID එක. දැන් department ID එකන sort වෙන්නේ department ID 10 තියෙන කට්ටියව ලියලා ඉවර වෙන්න ඕනේ. ඊළඟ කවුද ඉන්නේ? නිමල්. එයත් මොනවද? එයත් IT. හරි. ඊළඟ department ID. දැන් ආයෙ කවුරුත් 10 නැහැ. ඊළඟ department ID 20. දැන් කවුද? කමල්. මෙන්න කමල්. කමල් ඉන්නවා. කමල්ගේ department එක මොකද්ද? HR. හරි. ඊළඟට කවුද ඉන්නේ? ඊළඟට තියෙනවා ඊළඟ ඩිපාර්ට්මන්ට් එක 30 නේ. 30 කවුද? සුනිල්. 30 සුනිල්ගේ ඩිපාර්ට්මන්ට් නේම් එක ෆයිනෑන්ස්. එතකොට මේක එන නිශ්චිත ඕඩර් එකක් තියෙන. ඔහේ ලියන්න බෑ අපිට. කොහොමද ඒ ඕඩර් එක දැනගන්නේ අපි? මෙන්න මේ සමාන කිරීමේ ලකුණෙන් වම් අත පැත්තේ ඉන්න එක්කෙනාට ප්‍රයොරිටි දීලා තමයි ටේබල් එක හැදෙන්නේ. එනේ බලන්නේ කවුරු දිහාද ඉස්සෙල්ලා? ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ ඩිපාර්ට්මන්ට් ID එක දිහා තමයි එයා ඉස්සෙල්ලාම බලන්නේ. තේරෙනවද මේ? ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ ඩිපාර්ට්මන්ට් ID එක පළවෙනි ඩිපාර්ට්මන්ට් ID එක ගියා. එයා අනුව එම්ප්ලොයි ටේබල් එකේ විස්තර ටික අරන් ඉවර කරා මේ IT අමල් නිමල්. ඊට පස්සේ ඉන්න ඩිපාර්ට්මන්ට් ID එක. දැන් 20න් තව සුනිමල් කියලා එක්කෙනෙක් හිටියා නම් නිමල් ඊළඟ සුනිමලුත් වෙනවා දෙන්න. තේරෙනවද? right. ඔහොම තමයි simple join එක වෙන්නේ. එතන මතක තියාගන්න simple join එහෙම නැත්නම් inner join කියලා කියන්නේ simple join නැත්තම මේ තියෙන්නේ. මේකෙදි වෙන්නේ
දෙපැත්තෙම ටේබල් දෙකේම තියෙන ඩේටා විතරයි අවසාන අවුට්පුට් ටේබල් එකට එන්නේ. මැච් වෙන රෝස් විතරයි. දැන් එහෙනම් මේ රවි ආවේ නැත්තේ. රවි මේකේ හිටියට රවිට ඩිපාර්ට්මන්ට් ID එකක් තියෙනවද මෙතන? නෑ. ඒ කියන්නේ මේ දෙන්නගෙම නෑනේ. දෙන්නම මැච් වෙන තැනක් රවිට නෑ. මේ රෝ එක නෑ. අනික හැමෝටම අනික හැමෝටම මොනවද තිබ්බේ මේ ඩිපාර්ට්මන්ට් නේම් එකක් අනික හැමෝටම තිබ්බා. එයා මේ ටේබල් එකෙත් ඉන්නවා මේ ටේබල් එකෙත් එයාට අදාළ කැලලක් තියෙනවා. හැබැයි මේ ටේබල් එකේද මේ දෙපැත්ත මැච් වෙන රෝ එකක් නෙමෙයි මෙයා. මෙයාට මොනවද නැද්ද? මොනවද නෑ. එතකොට දෙපැත්ත ටේබල් දෙකක් අපි කනෙක්ට් කරද්දි ටේබල් දෙකටම මැච් වෙන රිසල්ට්ස් විතරයි අවසාන අවුට්පුට් එකට එන්නේ. තේනවද? දැන් මාකටිං ආවේ නැත්තේ ඇයි? මාකටිං මේ පැත්තේ හිටියට මේ පැත්තේ කාටවත් මාකටිං නෑ ඒකයි. එතකොට මැච් වෙන කට්ටිය මේ IT නම් මේ පැත්තේ තියලා HR උත් මේ පැත්තේ තියලා ෆයිනෑන්ස් උත් මේ පැත්තේ තියලා. දෙපැත්තට මෙනියව විතරයි අවසාන අවුට්පුට් එකට එන්නේ. මේ තමයි අවුට්පුට් එක. මේ තමයි අවුට්පුට් එක ගන්න විදිය. රයිට්. අපි ඊළඟට කතා කරන්න ඉනර් ජොයින් එක. රයිට්. ඊළඟ අපි කතා කරන්නේ ඉනර් ජොයින් එක ගැන. ඒක දැන් අපි කතා කරන්නේ ඉනර් ජොයින්. ඊළඟ අපි කතා කරන්නේ සිම්පල් ජොයින් කියන්නේ ඉනර් ජොයින් නැත්නම් මේ ඉනර් ජොයින් එක සාමාන්‍යයෙන් වැඩිපුර අපි ලියන්නේ මේ විදිහට. අර විදිහට ලියුවත් ප්‍රශ්න නැහැ. 22 ඕන්න ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් පේපර් එක අරගෙන. එසේ පේපර් එක අරගෙන. ඒතර ඉනර් ජොයින් එකේ සිම්පල් ජොයින් එක වගේම තමයි දෙපැත්තට මැච් වෙන දෙපැත්තෙම මැච් වෙන රෝස් විතරයි අවසාන අවුට්පුට් එකට එන්නේ. හරිද? පොඩි වෙනසක් තියෙන්නේ කලින් අපි from කියලා දාලා ටේබල් දෙකම කමා දාලා නෙව්වේ. දැන් අපි කරන්නේ එහෙම නෙමෙයි from කියලා දාලා එක ටේබල් නේම් එකක්. මෙතන employee ටේබල් නේම් එක අපි හිතමු. ඔන්න from employee කියලා දානවා. from employee කියලා දාලා ඊළඟ ටේබල් නේම් එක අපි දාන්නේ මෙන්න මේ inner join කියන එක දාලා. අපි capital වලින් දාමු. inner join කියලා දාලා ඉවර වෙලා තමයි අනික් එක අපි දාන්නේ. capital වලින් දාමු මේක. inner join කියලා දාලා ඉවර වෙලා තමයි department කියන එක අපි දාන්නේ. department කියන table name එක දාන්නේ. ඒතර කලින් මොකද්ද කරේ? මේ inner join වචනයක් නැහැ. comma department කියලා දැම්මා. දැන් එහෙම නැහැ. දැන් අපි කරන්නේ එක table name එකක් from එකට දානවා. අනිත් table name එක inner join එක එහා පැත්තෙන් දානවා. වෙනසක් නැහැ. ඉතින් ඔයා මෙතෙන්ට department දැම්මත් මෙතෙන්ට employee දැම්මත් වෙනසක් නැහැ. දෙක මාරුණා කියලා. කොහොම table name දෙක තමයි එහෙම දාන්නේ. හරිද? ඊට අමතරව දැන් අපි එවලේ where එකක් නේ දැම්මේ. දැන් අපි දාන්නේ on එකක්. on එක දාලා තමයි දැන් අපි condition එක දාන්නේ. ඒ කන්ඩිෂන් එක දැන් වැදගත්. හරිද? කලින් කන්ඩිෂන් එක දැම්ම විදිහටම දාන්න ඕනේ. ඒ විදිහට තමයි අවුට්පුට් එක ජෙනරේට් වෙන්නේ. where කියලා දැම්මේ අපි සිම්පල් ජොයින් එකේ. where වෙනකොට දැන් දාන්නේ on එක. කොහොමද අපි දැන් where එක දාලා මොකද්ද මේක මෙතෙන්ට දාන්නේ? වචනේ විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. හරිද? මොකද්ද අපි කරේ? from කියලා දාලා එක table name එක මෙතෙන්ට දැම්ම. inner join කියලා දාලා අනිත් table name එක දැම්ම. මේ දෙක මාරුවට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. where කියන වචනේට on කියන වචනේ පාවිච්චි කරනවා. වෙන කිසිම වෙනසක් නැහැ. අවුට්පුට් එක අර ගන්න විදිහත් ඒ වගේම තමයි. හරිද? on මොකද්ද? department table එකේ department කියන එක්කෙනාගේ dip ID එක සමාන වෙන තැන්වලදී employee ID employee කියන table එකේ emp ID එන employee කියන table එකේ dip ID එක employee කියන table එකේ department ID එක හරිද? එතකොට කලින් විදිහම තමයි පොඩි වෙනස්කමක් වුණේ. table name එක කඩලා එකක් from එකට දැම්මා අනික inner join එකට දැම්මා. හරිද? ඊට පස්සේ where කියන එක වෙනකොට අපි පාවිච්චි කරා on කියන වචනේ. වෙන කිසිම වෙනසක් නැහැ. output එක ගන්න විදිහත් එකයි. අර simple join එක කිව්වා වගේ තමයි output එක generate වෙන්නේ. හරි ඉස්සෙල්ලා බලන්න department එකේ මෙතන වම් අත පැත්තේ දාන එක. සමාන කිරීම ලකුණේ වම් අත පැත්තේ. department table එකේ department ID එක තමයි ඉස්සෙල්ලා බලන්නේ. department ID 10. 10ට අදාළ කට්ටියගේ output generate කරලා ඉවර කරනවා. ඊට පස්සේ ඊළඟ department ID 20. 20ට අදාළ කට්ටිය කමල් විතරනේ. ඒක generate කරලා ඉවර කරා. ඊළඟ කවුද ඉන්නේ? 30 finance. යාගේ එක ඊට පස්සේ දුන්නා මේ. ඊට පස්සේ 40 දිහා බැලුවා 40ට නම් කවුරුත් නැහැ. ඒක ඉවරයි. මෙයා කොහොමත් එන්නේ නැහැ මේ. මෙයාගේ දෙපැත්ත මැච් එකක් මෙයාටත් නැහැ. දෙපැත්ත මැච් එකක් මාකටිං එකටත් නැහැ. රවිටත් නැහැ මාකටිං එකටත්. ඒතර ඒ රෝ එක අයින් වෙනවා. මෙහෙම තමයි අවුට්පුට් එක එන්නේ. හරිද? ඔහොම තමයි අපි inner join එක ක්ලියර් ගන්න. වෙන කිසිම වෙනසක් නැහැ. simple join එකත් එක්ක නිකම්ම table දෙක කරලා from එකට inner join එකට දැම්මා. where වෙනකොට on දැම්මා. ඔච්චරයි වෙනස. එතකොට දැන් අපි inner join එක ගැන කතා කරලා ඉවරයි. ඊළඟට දැන් අපි කතා කරන්නේ මේ outer join එකේ left join එක right join එක ගැන. outer join කියන එක ගත්තාම left join right join කියලා දෙකක් බෙදෙනවා. ඉස්සෙල්ලාම අපි කතා කරමු left join එක ගැන. ඉස්සෙල්ලාම කතා කරන්නේ left join එක ගැන. හරි. left join එකේදී අපි කතා කරන්නේ left join එකේදී වෙන්නේ මේකයි. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ left table right table අපි අඳුරගන්නේ කියලා. ඊට කලින් පොඩ්ඩක් අහගන්න. left join එකේදී වෙන්නේ left table එකේ තියෙන column left table එකේ තියෙන ඔක්කොම ටික එනවා right table එකේ
ඊට මැච් වෙන මොන හරි දේවල් තියෙනවා නම් එනවා. එහෙම දේවල් නැත්තම් null කියලා එනවා. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? හරි. හිතන්න මම මේ ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ එම්ප්ලොයි ටේබල් එකත් එක්ක left join කරා කියලා. හරිද? මෙහෙම හිතන්නකෝ. ඔයාට බලා ගන්න ඕනේ මෙන්න මේ employee ID set එකේ හිතන්න මේ employee name set එකේ department name set එක. එතකොට අපි left join කලින් පාවිච්චි කරානේ. left join එකේදී මොකද උනේ? මේ දෙකටම match වෙන columns set results විතරයි අවසාන output table එකට එන්නේ නේ. උදාහරණයක් විදිහට department ID 40 කියන එක marketing department name මේකේ තිබ්බට department ID 40 කියන එක මේ table එකේ නෑනේ. එතකොට මේ දෙකටම පොදු එකක් නෙමෙයි 40 කියලා කියන්නේ. එතකොට එයාව ආවේ output table එකට. රවිට department ID එකක් නැහැ. කියන්නේ රවි මෙතන හිටියට රවි මෙයත් එක්ක කනෙක්ට් වෙන්නේ නැහැ. මෙයා ඩිපාර්ට්මන්ට් ID එකක් නැහැ රවිට. ඒක හින්දා දෙකටම පොදු එකක් රවිට නැති හින්දා ඒක ආවෙත් නැහැ. කලින් output table එකට. හැබැයි මේ වෙලාවේ left join එකේදී වෙන්නේ left table එක. අපි දුම් මෙයා left table එක කියලා මේ වෙලාවේ. left table එකේ අපි පෙන්නන්න කියන ඔක්කොම ටික අනිවාර්යෙන් එනවා. එයාට අදාළ results වලින් right table එක විතර මෙයා වෙනවනේ. right table එකේ මොකක් තියෙන set එක matching set එකේ න results ටික matching result එකක් නැත්තම් null කියලා එනවා. බලමු කොහොමද මේක කරන්නේ කියලා. එතකොට කලින් වගේම තමයි මේකත් යන්නේ මේ විදිහට select එක ඉස්සෙල්ලා දාන්න බෑ. හරිද? select අර මේ table එකෙන් මේක කියන එක අනිවාර්යෙන් මේකෙත් යන්න ඕනේ. අපි කියමු select employee table එකෙන් employee name එක. හරිද? employee table එකේ ඔන්නම employee කියලා table name එක ලිව්වා. emp name කියලා ලිව්වා. ඔන්න මොකද්ද මේ කරේ? employee table එකෙන් emp name එක ගන්න කමා department table එකෙන් department name එක ගන්න. department dot dip name dot කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ employee table එකේ employee name එක ගන්න. හරි. දැන් අපි මොකද්ද දාන්නේ? from කියලා මතක තියාගන්න මෙන්න මේක තමයි point එක. left join එකට ගියත් right join එකට ගියත් මතක තියාගන්න from එකට පස්සේ දාන table එක තමයි left table එක වෙන්නේ හැම වෙලේම. from එකට පස්සේ from කියන වචනයට පස්සේ ඔයා table name එකක් මෙතනින් දායි. එයා තමයි අනිවාර්යෙන් මොකක් වෙන්නේද? left table එක වෙන්නේ. ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. හරිද? හරි. එතකොට from දැන් ඔයාලා left table එක විදිහට අපි ගමු කියලා කතා වුණේ මෙයානේ. මම දාන්න මෙතන employee කියලා. එතකොට නේ employee. ඔයාලට තාම තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරේ කියලා. දැන් left join අපි පාවිච්චි කරන ඊළඟට අපි දාන දැන් කලින් නම් inner join කියලා දැම්මේ. දැන් අපි දානවා left join කියලා. left join inner table එක department. ඒකට දානවා right table එක වෙන්නේ. හරිද? මේ වෙලාවේ කවුද right table එක ඉන්නේ? department table එක හැම වෙලේම right join ගියත් left join ගියත් ඒක මාරු වෙන්නේ නැහැ. from එකට පස්සේ දාන්නේ left table. from එකට පස්සේ ඉන්නේ හැම වෙලේම left table එක. inner join මෙතන right join වෙන්නත් පුළුවන් left join වෙන්නත් පුළුවන්. මෙන්න මේ කැලේට පස්සේ හැම වෙලේම ඉන්නේ right table එක. right join එකටත් එහෙමම තමයි left join එකටත් එහෙමම තමයි. right join එක කරද්දී ඔයාලට තේරෙයි. දැන් on කියලා අපේ condition එක දානවා. මේ දෙන සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක කැමති විදිහට දාන්න. කැමති විදිහට දාන්න කියන්නේ department ID පාවිච්චි වෙලානේ. එතකොට කොහොමද? මේ දෙන සම්බන්ධ වෙන්නේ department table එකේ department ID එක employee table එකේ department ID එකට employee table එකේ department ID එකට සමාන වෙන තැනදී. කොහොම තමයි මේ දෙන connect වෙන මේ table එක connect කරපෙක් කරේ. ඔයාට මතක ඇති inner join එකේදී output එක හැදෙන විදිය තීරණය වුණේ මෙන්න මෙතන දාන එකෙන්. හැබැයි මේ outer join එකේදී outer join එකේ කොටස් දෙකයි left join right join කියලා. outer join එකේදී left join උනත් right join උනත් අර output එක decide වෙන්නේ මෙන්න මේ දැන් left join එක මෙන්න මෙතන left table එක මත. හරිද? ඔයාලට ඒක තේරෙයි. හරි. එතකොට මෙයා අදාළ නැහැ outer joins වලට. හරිද? එයා inner join වලදී තමයි මෙන්න මෙයා දිහා බලලා output එක අපි අර පිළිවෙල තීරණය කරේ. හරි. එතකොට අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මේ left table එකේ employee එකකින් employee name එක ගන්න තියෙන්නේ. ඒක select එක දාද්දී අපි දන්නවා මෙතන මොකද්ද අපි දාන්නේ මේ. මෙතන අපි දාන්නේ output එක select එක කියන output එක නේ ටිකනේ. එතකොට බය නැතුව දන්නවා මේ ඔයා දන්නවා මෙතන select එක එන්නේ මෙතෙන්ට එනවා මොකද්ද
emp name එකේ select එක දැම්ම in table එක output table එකට අනිවාර්යෙන් එන්නේ department name. හරි. හොඳට බලා ගන්න මේ. left table එක මොකක්ද දැන් employee. මතක තියාගන්න left join එකේදී වෙන්නේ left table එකේ අදාළ column එකේ තියෙන ඔක්කොම ටික එනවා අනිවාර්යෙන්. කියලා කියන්නේ left table එක කියන්නේ employee. එතකොට employee table එක අපි ගත්තේ emp name එක. emp name ටික අනිවාර්යෙන් ඔක්කොම ටික මේ පිළිවෙලටම එනවා. අනිවාර්යෙන් ඒ ටික හැමම එනවා. අමාල් කියලා එනවා. එතකොට left table එකේ තියෙන ටික අනිවාර්යෙන්. ඒක අදාළ නැහැ අනිත් පැත්තේ කියන match වෙන result එකක් තියනවද නැද්ද කියලා. left join එකේදී left table එකකින් ගන්න කිව්ව දෙයට අදාළ results ටික ඔක්කොම අනිවාර්යෙන් එනවා. කමයි. ඊට පස්සේ නිමල්. මේ ටික අනිවාර්යෙන් ඒ ටික හැමම එනවා. කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔක්කොම ටික එනවා යාළුවා. left table එකේ. නිමල් සුනිල් රවි. සුනිල් රවි. හරි. මොකද්ද මේ කිව්නේ? අපි left join එක කතා කරේ. ඒතකොට left join එක මොකද්ද වෙන්නේ? left table එකට අදාළ output ටික ඒ විදිහට අනිවාර්යෙන්ම එනවා. එහා පැත්තට match වුණත් නැත්නම් අනිවාර්යෙන් left table එකට අදාළ result එක හැමෝම මේ left table එකේ අපි පෙන්වන්න කිව්වේ emp name එක. emp name එක මේ විදිහටම ආවා. ඒ විදිහටම ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ තියෙන right table එකනේ. left table එකේ ටික හැමම ඇවිල්ලා right table එකේට match වෙන results විතරයි right table එකට එන්නේ. උදාහරණයක් විදිහට මේ බලන්න මේ left table එකේ ටික ඒ විදිහටම ආවා. මේ left table එකේ ටික ඒ විදිහටම ආවා. ඊට දැන් අපි මෙතනින් match කරලා result එකක් හදනවනේ. මොකද්ද අපි කරගන්න හදන්නේ මේ? හැම employee කෙනෙක්ගේම employee name එකයි එයාට අදාළ department name එකයි. ඒතර හැම employee කෙනෙක්ගේම employee name එක මෙතන ආවා. ඇයි ඒ? employee table left table එකේ ඉඳලා ඊට පස්සේ එයාට අදාළ department name එක එනවා. මේ match වෙන result එකක් තියනවා නම් එනවා. ඔන්න බලන්න මේ අමල්ගේ මොකද්ද department name එක? 10 නේ 10 කියලා කියන IT. කමල්ගේ 20 කියලා කියන්නේ HR. ඊට පස්සේ නිමල්ගේ 10 කියලා කියන්නේ ආයෙත් IT. සුනිල්ගේ මොකද්ද? සුනිල්ගේ 30 නේ. 30 කියලා කියන්නේ finance. රවිගේ නෑ. රවිගේ නෑ මේ department name එක රවිට නෑ නාල් කියලා දිනේ. යට නෑ result එක. එහෙනම් මොකද වෙන්නේ? මෙතන නාල් කියලා එනවා. එතකොට මොකද මේ කරේ? left table එකේ තිබ්බ output ටික ඒ විදිහටම ආවා. ඊට match වෙන right table එකේ results ටික ආවා. match වෙන result එකක් නැත්තම් null කියලා ආවා. හරිද? ඕක තමයි left join එකේදී වෙන්නේ. දැන් ඔයාලට තියෙන්නේ right join එකේ මොකද වෙන්නේ? right join එකේදී වෙන්නේ right table එකේ තියෙන ටික එහෙම වෙනවා. ඊට අදාළ matching වෙන left table ටික එනවා. හරිද? එතකොට මෙහෙම තමයි left join එක වෙන්නේ. හරි. දැන් අපි කතා කරන්නේ right join එක ගැන අවසාන part එක. right join එක ගැන තමයි දැන් කතා කරන්නේ. මට කියන්න ඉස්සෙල්ලා left join එකේ මොකක්ද උනේ කියලා. left table එකේ තිබ්බ ඔක්කොම අර matching left table එකේ තිබ්බ අදාළ column එක අපි select කරගන්න column එකේ තිබ්බ ටික ඔක්කොම ආවා left table එකෙන්. right table එකට match වෙන ටික ආවා සහ match වෙන්නේ නැති එකක් තිබ්බොත් මේ වගේ match වෙන්නේ නැති එකක් තිබ්බොත් null කියලා ආවා නේ. ඕක තමයි උනේ. right join එකේදී වෙන්නේ දැන් එහෙනම් right table එකේ තියෙන ඔක්කොම ටික එනවා ඊට අදාළ left table එකේ ටික එනවා. ඊට match වෙන left table එකේ ටික match වෙන්නේ නැති එකක් આવොත් null කියලා එනවා. හරිද? inner join වගේ නේ. inner join එක මොකද උනේ? inner join එකේ දෙපැත්තටම match වෙන එකක් තිබ්බොත් විතරයි එයා එන්නේ. මතකනේ? දෙපැත්තටම match වෙන එකක් තිබ්බොත් විතරයි inner join එකේ result එක generate උනේ, output එක generate උනේ. right. එතකොට දැන් කොහොමද මේක කරන්නේ අපි? කොහොමද right join කරන්නේ මෙයාව? හරි බලන්න. select අර විදිහටම කරමුනේ. අපිට ඕනේ කියලා දන්නේ මේ employee names ටිකට අදාළ department ID ටික බලා ගන්න. නැත්නම් මේ සැරේ අපි මෙහෙම කරමුකෝ. මේ employee names ටිකට අදාළ department department names ටික බලමු. මේ employee name ටිකට අදාළ department names ටික. එතකොට දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. select මට මොනවද බලා ගන්න ඕනේ? මේ පැත්තෙන් පොඩ්ඩක් ලියන්න. select මට බලා ගන්න ඕනේ මොනවද? මට බලා ගන්න ඕනේ මෙන්න මේ employee names ටිකයි ඊට අදාළ department names ටිකයි. එතකොට මම කියනවා employee name employee table එකෙන් employee name ගන්න name නේ emp name ගන්න කියලා මම කියනවා.
ඩිපාර්ට්මන්ට් ටේබල් එකෙන් ඩිප් නේම් ගන්න කියලා මං කියනවා. හරිද? ඊට පස්සේ from මතකද from එකට පස්සේ දාන left table එකනේ. දැන් අපිට හොඳට මතක තියාගන්න දැන් අපිට left table එකයි right table එකයි මේ decide කරන්න වෙනවා. මොකක්ද අපිට කරගන්න ඕනේ? right table එකේ තියෙන දැන් right join කියලා කියන්නේ right table එකේ තියෙන ටික තමයි ඔක්කොම එන්නේ. එහෙනම් මේ employee name එකේ ඔක්කොම ටික ඔයාලට ඕන නම් මේක right table එකේ තියලා දාන්න වෙනවා. එහෙනම් දැන් අපි මොකද්ද කරන්නේ? right join එකේදී අපි දානවා මෙන්න මෙයා left table එකේ දෙන්නේ. right table එකට දාපු ටික තමයි ඔක්කොම ටික එන්නේ. අපිට ඔක්කොම ටික පෙන්න ගන්න ඕනේ employee name එක නම් ඔන්න employee name එක ඔක්කොම ටික පෙන්න ගන්න ඕනේ කියලා හිතමු. එතකොට employee name එක තමයි අපි දාන්න ඕනේ left table එකේ විතර මේ වෙලාවේ. මතකද from එකට පස්සේ දාන from employee නේ from එකට පස්සේ දාන හැම table එකම from එකට පස්සේ දාන table එක අනිවාර්යෙන් left table එක. දැන් මම මෙතන මොකක්ද දාන්නේ? right join කියලා. ඒ වෙලෙ මෙතන දැම්මේ මොකද්ද? ඒ වෙලෙ මෙතන දැම්මේ left join කියලා. දැන් මම දානවා right join කියලා. right join කාටද? department table එකට from employee right join department table එකට ඔන්න එක ඉතින් ඔයා දන්නවා මේ දෙන කනෙක්ට් කරන්නේ කොහොමද? department table එකේ dip id එක සමාන වෙන තැන්වල employee මෙන්න මෙයාගේ department id එකට. ඕකෙන් තමයි මේ දෙන කනෙක්ට් කරලා තියෙන්නේ. හරි. හොඳට බලන්න දැන් මොකද්ද වෙන්නේ කියලා. ඒ වෙලේ මෙතන දැන් මේ left join කියලා left join එකේදී මොකද වෙන්නේ? left table එකේ තියෙන ටික ඔක්කොම ආවා. ඊට අදාළ right join එකේ තියෙන ටික ආවා. අර match වෙන්නේ නැති එකක් આવුත් එම null කියලා ආවා. එතකොට මේ වෙලාවේ අපි කරේ මොකද්ද? right join එක පාවිච්චි කරපු එක. දැන් මොකද්ද වෙන්නේ? මේ දින මාරු වෙන්න ඕනේ. මේ දින මාරු වෙන්න ඕනේ. පොඩ්ඩක් බැලුවේ මේ දින මාරු වෙන්න ඕනේ. මෙතන employee එන්න ඕනේ. මෙතන employee එන්න ඕනේ. මම කියන්නම් එහෙම කරේ කියලා. එතකොට left join එකේදී left table එකේ තියෙන තමයි ඔක්කොම ආවේ. right join එකේදී මොකද වෙන්නේ? right table එකේ තියෙන ටික තමයි ඔක්කොම පිළිවෙලට ඇවිල්ලා ඊට පස්සේ ඊට matching වෙන left table එකේ තියෙන ටික එන්නේ. එතකොට මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මම කිව්වා මොකද්ද from එකට පස්සේ දාන්න left table එක. එතකොට මම right table එක මෙතෙන්ට දාන්න හරියන්නේ නැහැ. left table එක තමයි මෙතෙන්ට දාගන්න. මෙතන left table එකනේ. department කියන්නේ left table එක. right join කියලා ඉවරලා ඊට පස්සේ නේ තමයි මේ වෙලාවේ right table එක. ඒතර මේ පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ හරිද? left join වත් right join වත් from එකට පස්සේ දාන්නේ left table එක. මෙන්න මෙතන දාන මොකක් කරේ වෙන නම් left join මේ වෙලාවේ right join. මෙතනින් පස්සේ දාන එක හැම වෙලේම right table එක. ඒතර left join එකේදී උනේ left table එකේ තියෙන ටික ඔක්කොම ආවා. ඊට match වෙන right table එකේ තියෙන ටික ආවා. match වෙන්නේ නැති එකක් ආවොත් එම null කියලා ආවා. right join එකේදී වෙන්නේ right table එකේ තියෙන ටික ඔක්කොම එනවා. ඊට match වෙන set එක left table එකෙන් පෙන්නනවා. match වෙන්නේ නැති එකක් આવොත් එම null කියලා පෙන්නනවා. දෙපැත්ත match වෙන්නේ නැති එකක් આવොත් null කියලා පෙන්නනවා. මේ දැන් කවුද මේක right join නේ? right table එක කවුද employee? employee ගේ ඔක්කොම ටික පෙන්නනවා. select එක හැදෙන්නේ හැම වෙලේම table එකේ output එකෙන් select කරනවා හරිද? මේ මොකද්ද අපි select කරගන්න තියෙන්නේ? name එකයි dip name එකයි. හරි. මේ employee name ටික එහෙම වෙනවා. ඇයි? මේ වෙලාවේ යා right table එක අපි පාවිච්චි කරේ right join එක. කමල් නිමල් ලේසි මාර ලේසි left join නම් left table එකේ ඔක්කොම ලියනවා. right join නම් right table එකේ ඔක්කොම ලියනවා. left right අඳුර ගන්න හැටිත් කියලා දුන්නා. හැම වෙලෙම from එකට පස්සේ තියෙන left table එක. රවි. දැන් මොකද වෙන්නේ? දැන් මේ තියෙන right table ටික ඔක්කොම ආවා. දැන් ඊට match වෙන left table එකේ ටික එනවා. එතන අමල් කියලා කියන්නේ එක නේද? 10 කියලා කිය sorry IT. IT කමල් 20 කියලා කියන්නේ HR. නිමල් 10 කියලා කියන්නේ IT ආය පාරක්. සුනිල් කියන්නේ 30 කියන්නේ finance. finance. ඊට පස්සේ රවි රවිට මොනවත් නැහැ. රවිට match වෙන department ID එකක් නැහැ. කියන්නේ මෙයාගේ එකක් මෙයාට නැහැ. කියලා මෙතන null කියලා එනවා. null කියලා එනවා. තේනවද? right එතන එක උදාහරණෙම ගත්ත හින්දා තමයි ඔය එකම output එක ආවේ. theory එකෙන් හැම වෙලෙම හිතන්න
ආය මතක් කරොත් left join එකේදී left table එකේ තියෙන ඔක්කොම ටික එනවා කොහොමද ඒක left table එක මොකක්ද කියන අඳුරගන්නේ හැම වෙලේම from එකට පස්සේ තියෙන left table එක. ඒතර from left table එකෙන් ඉල්ලලා තියෙන ටික ඔක්කොම එනවා. ඊට match වෙන right table එකේ තියෙන ටික එනවා. ඒතර පිළිවෙල මොකක්ද output එක හැදෙන left table එකේ පිළිවෙලට තමයි output එක හැදෙන්නේ. කලින් ගියේ order බලන්න පුළුවන් ආයෙ පාරක් ගිහිල්ලා. එතකොට කොහොමද පිළිවෙල හැදෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ඊට match වෙන ටික එනවා right table එකෙන් අරගෙන ඊට පස්සේ left table එකේ තියෙන එකට right table එකේ මොන හරි එකක් match වෙන්නේ නැත්නම් right table එකේ null කියලා එනවා. right join එකේදී මොකද උනේ right table එකේ තියෙන ටික තමයි ඔක්කොම ආයේ කොහොමද right table එක කියලා හොයාගන්නේ මෙන්න මෙතන තියෙන මොකක් හරි එකට පස්සේ තියෙන එක තමයි හැම වෙලේම right table එක. right table එකේ තියෙන ඔක්කොම ටික ආවා අනුපිළිවෙලට ඊට match වෙන කට්ටිය left table එකෙන් අරන් පෙන්නුවා match වෙන්නේ නැති කවුරු හරි හිටියොත් එහෙම null කියලා ආවා. හරි. එතකොට මේ විදිහට අපි simple join එක කරා inner join එක කරා outer join එකේ left join එක right join එක කරා. ওই joins අතර බලා ගන්න හොඳට practice කරන්න. ඔයාලට පුළුවන් ප්‍රශ්න මොහොතේ තිබ්බොත් මයින් අහන්න. right.